සුබම සුබ උදෑසනක් ආදරණීය මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් ඔන්ලයින් විත් නිලු මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාලට? මේ දවස්වල හැමෝටම සීතලයිනේ. සීතලත් එක්ක ලස්සනට පිපිච්ච මල් තමයි අදත් ඔයාලා මේ බලන්න ආවේ. මේ දවස්වල ඉතින් උදේ පාන්දරම අවුව වැටුණාට උදේ 10-11 විතර වෙනකන් ගොඩාක් සීතලයිනේ. ඉතින් රෑට හොර රහසෙම පින්නත් එක්ක පිපිච්ච මේ ලස්සන මල්ල බලන්නකො ලස්සන. උදේ පාන්දරම දොර අරිනකොට පොහොට්ටු වෙලා තිබිච්ච රෝස මල් හරි ලස්සනට පොඩ පිපිලා තියෙනවා දැක්කහම මුළු දවසම ඉතින් මට නම් සිරියාවන්තයි. කප්පරු ගස් කප්පාදු කරලා හොඳට පොහොර දාලා වතුර දාලා අවුවේ තිබ්බට පස්සේ බලන්න යාළගේ ලස්සනට පොහොට්ටු වෙවිලා. බෝගන්විලත් මේ දවස්වල අවුව නිසා හරි ලස්සනට පිපෙනවා. එයාලට වෙලාවට පොහොර ටික වතුර ටික හැබැයි ගොඩක්ම ඕනේ අවුව. කප්පාදුවත් එක්ක නිසි වෙලාවට ඒ දේවල් කරනවා නම් මෙයාලගේ හරි ලස්සනට මල් පිපෙනවා. ගෙදරක පාළුව නැති කරන්න පුළුවන් හරිම ලස්සන මල් වර්ගයක් තමයි බෝගන්විලා කියන්නේ. ඔයාලට මතක ඇතිනේ පහුගිය වීඩියෝ වල මගේ බෝගන්විලා ගස් ටිකේ මල් කොච්චර ලස්සනට තිබ්බද කියලා. ඉතින් මගේ ඩුබයි රෝස නම් ගොඩාක් තිබ්බනේ. ඒ වුණාට ඉතින් ගොඩාක් ඩුබයි රෝස මගේ වඳ වුණා. මේ ටිකත් උඩ එල්ලලා තියෙන නිසා දිලීර වලින් බේරිලා ඔවුන් උඩට වෙලා ඉන්නවා. බිම තිබිච්ච හැම ඩුබයි රෝස පඳුරකටම දිලීර ආපු නිසා ඒවා සවුත්තු වෙලා ගියා. ඉතින් මගේ ළඟ දැන් ඩුබයි රෝස, ජපන් රෝස එහෙම ගොඩක්ම අඩුයි. ඉතින් විෂ්ණුකාන්ති ගස්වලත් මල් අඩු වෙන්නේ නැහැ. අර කලින් වගේම පෝච්චි පිරෙන්න පිපුන්නේ නැති වුණාට මල් 5-6ක් හරි විෂ්ණුකාන්ති වෙලක් තියෙනවා. ඔය බලන්නකෝ ඉතින් මට කිසිම දෙයක් වීඩියෝ කරන්න බෑ මෙයාලත් එක්ක. මං යන තැනට යාලා යනවා. ඉතින් ඩුබයි රෝස, ජපන් රෝස නැති වුණාට ඒ පාළුව නැති කරපු මගේ දිය කූඩළු පාත්තිය තමයි ඔයාලා මේ දකින්නේ. ගේ ඉස්සරහම හරි ලස්සනට මෙයාලා පිපිලා තියෙනවා දැක්කහම ඔයාලට කියන්න ඕනේ නෑනේ කොච්චර ලස්සනයිද කියලා. උදේ පාන්දර නැගිටලා සාමාන්‍ය විදියට වැඩ ටික කරලා ඉතින් අපි එළියට එහෙම බැහැලා බැලුවාම මේ සීතලත් එක්ක උදේට තියෙන අමුතු මේ හැඟීම මට නම් වචන වලට කියන්න බෑ. මම ඔයාලට කලින් වීඩියෝ එකෙත් කිව්වනේ මං ආසම මාස දෙකක් තමයි දෙසැම්බර් ජනවාරි කියන්නේ. මේ මාස දෙකේ හරි ලස්සනට මල් පිපෙන ඒ වගේම උදේ පාන්දර හරියම ඇඟට කියන්න තේරෙන්නේ නැති අමුතු සනීපයක් දැනෙන මාස දෙකක්. සමහර විට අපේ පළාත් වියලි කලාප නිසා එහෙම හිතෙනවා ඇති. සමහරක් අයට නම් එහෙමත් නැතුව ඇති. හරි කම්මැලි මාස දෙකක් වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් සීතල කියන්නේ සීතලත් එක්ක එන අවුව කියන්නේ මල් වලට නම් ඉතින් වෙන මොනවත් ඕනේ නැහැ. එයාලා ලස්සනට පිපෙනවා එහෙම තියෙනකොට. ඉතින් චූටිම චූටි අතු කෑල්ලකින් මෙච්චර ලොකු මල් පාත්තියක් හදාගන්න පුළුවන් කියන්නේ. ඔයාලා හිතන්නකෝ ඌමනාවෙන් කැපවීමෙන් උනන්දුවෙන් දෙයක් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ දේ සාර්ථක කරගන්න පුළුවන්. එහෙමයි කියලා ලොකුවට පෝර දාගෙන මල් ගස් මැත්තේම නැහිගෙන ඉන්න කියලා නෙවෙයි මම කියන්නේ. මම එහෙම හිටියෙත් නෑ.
හැබැයි තමන් හිටවන ගහකොළ හොයලා බලන්න, වතුර ටික පොහොර ටික දාන්න, ඒ දේවල් ගැන ආසාවෙන් උවමනාවෙන් බලන්න පුළුවන් නම් මේ වගේ ලස්සන මල් එයාලා අපිට දෙනවා. ඔයා ඉන්නේ චූටි ගෙදරක වුණත්, ලොකු ගෙදරක වුණත්, පැල්පතක වුණත් එතන ලස්සන කරගන්න පුළුවන් ඔයාට විතරමයි. ගෘහණියක් විදිහට අපි හැමදාම හැමදේම කළමනාකරණය කරගන්නවා වගේම අපේ ගෙදර බාහිර අලංකරණය ගැන අනිවාර්යෙන් අපි හිතන්න ඕනේ. මොකද ගෙදරක් ලස්සන කරන්නත්, හැඩි කරන්නත් පුළුවන් කාන්තාවකට කියනවනේ. ඉතින් ලස්සනට මල් පිපිලා තියෙන මිදුලක් දැක්කහම ඒ මිදුලේ තියෙන එළිය, ඒ මිදුලට ආවම දැනෙන සතුට වචන වලින් විස්තර කරන්න බෑ කියලා මල් වවන මම වගේම ඔයාලත් දන්නවා. අපේ සැනසීම, අපේ සතුට අපි හැමදාම හොයන්නේ වෙන දේවල් වලින්. හැබැයි ඒ දේවල් අපි ළඟම තමා තියෙන්නේ. අපි ඒක ලොකුවට හිතුවේ නැති වුණාට හිතන්නකෝ අපි මල් පැලයක් ගෙනහල්ලා ওই මල් පැලේ ලස්සනට කාලයක් අපි පොහොර දාලා වතුර දාලා මල් පිපුණාට පස්සේ අපිට ඒ දැනෙන හැඟීම අපිට වෙන කිසිම දෙයකින් ගන්න පුළුවන්ද කියලා. සල්ලි වලට මල් පිපිච්ච මල් පැලයක් ගෙනහල්ලා ගෙදර තිබ්බා වගේ නෙමෙයිනේ. අපේ අතින්ම හිටවලා ඒක අපේ මිදුලේ ලස්සනට හැඩට හැදිලා මුළු මිදුලම එළිය වෙනකොට ඒ දැනෙන සතුට සැනසීම මම නම් හිතන්නේ කවදාවත් කිසිම දෙයකින් ගන්න බෑ. ඒක මල් පැලයක් හෝ එළවලු පැලයක්, පළතුරු පැලයක් ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒක පුදුමාකාර සැනසීමක්, සතුටක්. ඉතින් ඒක මගේ channel එකේ ඉන්න ගොඩක් අය දන්නවා. මොකද එයාලා මල් හදන, මල් වලට ආදරය කරන අය. ඉතින් මම දන්නවා මට දැනෙන ඒ හැඟීමම ඔයාලටත් ඒ විදිහටම දැනෙනවා කියලා. ඒකාකාරීව ජීවත් වෙන හැමෝටම එකම දේ තමා මම නම් හිතන්නේ ජීවිතේ තමන් ආස කරන විනෝදාංශයක් විදිහට මල් වගා කරන එක, සුරතල් සතුන් ඇති කරන එක. ඒ වගේ දේවල් වලින් අපේ ජීවිතේ අපේ තියෙන මානසික පොඩි පොඩි ගැටලු එතනින් ගියාම අපි ඉන්න මොනවා හරි පීඩනයක් තත්ත්වයක් උඩ ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයකටම එකම උත්තරේ මම නම් හිතන්නේ මානසික සැනසීම. මානසික සැනසීම ඇති කරන දේවල් අපි කරන්න ඕනේ. ඔයාලට තියෙන චූටි ඉඩක හරි කුරුල්ලෙකුට කෑම ටිකක් කන්න පොඩි ලෑල්ලක් එහෙම නැත්නම් පොඩි පිඟානක් තියලා බත් ටිකක් දාන්න. එතනින් ගියාම ගෙදරට ගෙන පළතුරු වලින් පොඩි කොටසක් එයාලටත් දෙන්න. ඇත්තටම එහෙම පුළුවන් නම් ඔයාලා දන්නවද? ඒක පුදුමාකාර සැනසීමක්. මෙයාලා මේ කෑම කන දිහා බලාගෙන මට නම් දවස මුණත් ඉන්න පුළුවන්. එයාලා කෑම කන දිහා බලාගෙන ඉන්න ඕන නිසා මං ඉතින් චූටිවට හොර වැඩක් කරා. ඒ තමයි කැමරේකොන් කරලා එයාලා ළඟින්ම මං තියලා පැත්තකට වෙලා බලාන උන්නම් එයාලා කෑම කන්නේ කොහොමද කියලා. බලන්නකෝ අර කීමට කියනවනේ කුරුළු ජෝඩුව වගේ කියලා. ඉතින් එයාලා දෙන්න හරි ලස්සනට ඒ කෑම ටික කාලා ඒ සතුටෙන් ඉන්න විදිය. මම මේ වොයිස් රෙකෝඩ් එක දෙනකොටත් ඔයාලට ඇහෙනවා ඇති ලස්සනට කුරුල්ලෝ කෑ ගහනවා. අපේ ගේ වටේම කුරුළු කූඩු බට්ටිච්චෝ එතනින් ගියාම අනේ මන්ද එක එක විදිහේ කුරුල්ලෝ ඉන්නවා. ඉතින් එයාලගේ සද්ද බද්දත් එක්ක අර පාළුවක් තනිකමක් දැනෙන්නෙම නැහැ. මානසික සතුට කියන්නේ මම කලින් කිව්වා වගේ මිල මුදලටම ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මානසික සතුට කියන දේ අපිට
අපි විසින්ම තමා ගොඩනගා ගන්න පුළුවන්. ඒක තව කෙනෙකුට කරන්න බෑ. අපේ සතුට, අපේ සැනසීම, අපි බලාපොරොත්තු වෙන ජීවිතය අපි හිතනවා නම් තව කෙනෙක්ට දෙන්න පුළුවන් කියලා. ඇත්තටම ඒක නෙමෙයි ඇත්ත. ඒ හැමදේම තියෙන්නේ තමන්ගේ ළඟ. තමන් තෝරා ගන්න දේවල් නිවැරදි වුණත් කාලයක් ගියාට පස්සේ තේරෙනවා ඒ තෝරා ගන්න තේරීම් වල චූටි හරි අඩුපාඩුවක් තියෙනවා, අඩුපාඩුවක් දැනෙනවා කියලා. මම මේ කතා කරන්නේ පෞල් ජීවිතය ගැන නම් නෙමෙයි. ඉතින් එහෙම තෝරගත්තු දේවල් අපිට සැනසීමක් නැහැ කියලා දැනෙද්දී අපි කරන චූටි දේවල් වලින් සැනසීම සතුට දැනෙනකොට අපි ඇබ්බැහි වෙනවා ඒ දේවල් තව තවත් කරන්න. ඉතින් එහෙම ඇබ්බැහි වෙච්ච ඇබ්බැහි වීම් ටිකක් තමයි ඔයාලා ඔය දකින්නේ. අපි දෙයක් කරන්න පටන් ගන්න කලින් අපි හිතනවා මේ දේ අමාරුයි, මේ දේ අමාරු ඇති කියලා. හැබැයි ඒ දේ පටන් ගත්තට පස්සේ ඒ දේ අමාරුයි කියලා දැනෙන්නේ නැහැ. ඉතින් මම මේ නිකමට වගේ හිටවපු වම්බුටු පැලයක්නේ. ඔයාලට පේනවා ඇති පස් සිවුරක් උඩ ඔක තියෙන. ඔතෙන්ට පොහොර ටිකක් දාන්නවත් වතුර ටිකක් දාන්නවත් යන්න බෑ. උඩහට වෙන්න තමයි අපේ වත්තේ තිබ්බේ. ඇත්තටම වම්බුටු කිලෝ 2ක් විතර කැඩුවා මං ඒ ගහෙන්ම. මේ තක්කලිත් එහෙමයි. මම මේ තක්කාලි වලටත් කිසිම පොහොරක් කිසිම දෙයක් දාන්නේ නැහැ. අනිත් ඒ තමයි අපි ගහට කොළට සොබාදහමට ආදරය කරනකොට යාළුවා අපිට මදි නොකියන්නේ. යාළුවගේ ආදරෙත් අපිට අනිවාර්යෙන්ම දෙනවා. එහෙම ලැබිච්ච ආදරයක් තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් අදත් ඔයාලට මගේ මිදුලෙන් මල් ටිකක් පෙන්නන්න තමයි මං අද උදේම ආවේ. ගොඩක් අය අහනවනේ ලස්සන මල් කොහෙන්ද, කොහොමද ගෙනාවේ, කොහොමද හැදුවේ කියලා. ඉතින් ගොඩක් දේවල් කතා කරානේ. ගොඩාක් අය මට කමෙන්ට් කරලා තිබිච්ච ප්‍රශ්න වලට මං කමෙන්ට් කරලා රිප්ලයි කරලා ඇති. ඉතින් ඔයාලා මට ලයික් කමෙන්ට් කරලා මාව ඉස්සරහට මේ විදියට ශක්තිමත් කරලා අරන් යන හැමෝටම ගොඩක් ආදරෙයි. ටිකටම මගේ වීඩියෝ එක රැඳිලා ඉන්න. අදට ගිහිල්ලා එන්නම් එහෙනම්. ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් ගොඩක් ආදරෙන් ඉන්න. හැමෝටම සිතුම් පැතුම් ඉටු වෙන වාසනාවන්ත ජයග්‍රාහී ලස්සන දවසක් ප්‍රාර්ථනා කරන්නම්. තෙරුවන් සරණයි එහෙනම් ඔයාලා හැමෝටම. මං ගිහිල්ලා ඉක්මනටම ආයෙ එන්නම්.